යාළුවනේ කොහමද අපි යනවද වෙසක් බලන්න අපි යන වෙසක් බලන්න වෙසක් බලන්න වෙසක් අපි දැන් ඉන්ට්‍රෝට ගිහිල්ලා වීඩියෝ එක පටන් ගමු. Let's go. අතන අපි දැන් ඉන්නේ අකුරකට කැම්ප් එකේ අකුරකට කැම්ප් එකේ කූඩු බලන්න ආවා. ඒකෙත් එකක් කලාපයක් තිබ්බ. ඉතින් හරිම ලස්සන කූඩු ටිකක් තිබුණා. ඒක බලන්න වැඩි කතා බහ වුණේ නැහැ. අප මහා තිරුවකුරු බුදුරජාණන් වහන්සේ ප්‍රමාදය ගැන දිනෙන් දින ක්‍රමයෙන් ප්‍රමාද වී පැමිණි ඇය අද තාමත් නෑ. එකත් එකටම ඇය වෙනත් කෙනෙක් සමග හාද වී ප්‍රේම අල්ලාප එතනම තොරණ ගැන කියනවා යාළුවනේ මේ තොරණ හැදුවේ මගේ යාළුවෝ දෙන්නෙක් එක් චිත්‍රාන්ත චාමික නෙත්සර සහ වාරිනඩ සීන් ඔක්කොම කරේ චමුදු සිත්මිලි මගේ යාළුවෝ දෙන්නෙක් හොඳ යාළුවෝ දෙන්නෙක් මම දෙන්න තමයි තොරණ හැදුවේ. ඉතින් මම පෙන්නන්නම් ඔය ඇතන ෆෝන් එක ඌව පින්නේ චාමික නෙත්සර යා තමයි චිත්‍රෙන්දේ මේ දෙන්න සපෝට් ඉට උඩ ඇල්ලක්. ඉතින් මෙන්න චමුදු යා තමයි වාරිනඩ සීන් ඔක්කොම කරේ දෙන්නගේ පළවෙනි තොරණ නිර්මාණය. ඉතින් හරි සතුටුයි දෙන්න ඉතින් මම දෙන්නට සුබ පතනවා. සුපිරි වැඩක් හරි ලස්සන තොරණ එලකිරි මගේ උන්දට ජයවා ජයවා. ඉතින් ෆ්ලෑෂර් කොටේ ගේමක් කියන්නේ මෙතනින් තමයි යයෝ. කලින් අනිවාර්යෙන් ඉති වැඩි ටික කරන්න ඕනේ. මම කියන නැත්නම් ඒ වැඩි ටික කරන්න කවුරුද? අප බාර දීලා කියන වැඩි ටික. ඒක අනිවාර්යෙන් යන්න ඕනේ. මාවබෝධ කළ වැඩ කිව්වා. ඉපදෙමින් මැරෙමින් යන සංසාරයේ අත්මිදී ඒ අමානුෂ अरे मंदिर
පාටින් තේරුම්වන්නේ මරණයට. එදා කඩු කොපුව දුන්නේ කුමාරයාට. කඩුව දුන්නේ හොර නායකයාට. කඩුව අරගත්ත හොර නායකයා තුල්ල දනුග්ග කුමාරයාව මරා දැම්මා. කම්පා එන්නේ තමන් වහන්සේලට පැමිණෙන පින්වත් පිට්ටලී මානවක දිවසින්දු භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව පෙරදැරිව පෙරමගට වැඩමවසා මාපිය බල කපියානි කිමද මාහිමියනි පිට්ටලි? මාහට දැන් මේ ජීවිතේ නිමකට කාලෙ දෙන්නා. අතික සැප සම්පත් පාරාණි දෙන්නේ කිවන්නේ දුකක් නිසා. සැපේ කුමරිය. එහෙම තමයි සැබෑම මාහිමියනි. මෙතන තිබෙනවා පින්වතුනි අද අපේ අම්මලට ආදර්ශයට ගත යුතු දෙයක්. අද ඉන්න අම්මලා දරු ස්නේහය කියලා හිතන්නේ තමන්ගේ කුසින් වඩපු දරුවා පෝෂණය කිරීම පමණයි. තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ අම්මාට දුවටක් සතුටක් දැනෙනවා. හෝමාගම ඉඳලා ආවා. චූටි දියණිය ආධාරයක් කළානි. අමායා පුංචි දුවේ අපුවාට ආශිර්වාද කරනවා. චූටි දියණියනි අපේ තාත්තා නියත විවරණ ලැබිය යුතුයි. ඔව් පින්වතුනි. අපේ සිරිසිදුවත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන්ගෙන් විවරණ ලැබුවා. එතැන් සිට කල්ප ගණනක් සංසාරේ පෙරුම් පිරුවා. බුදුරජාණන් වහන්සේ විනාශය ඇතිවී කාම තණ්හාවට විලාසය ඉවසා ගනු හැකිද සිදුවෙන සැබෑම අත්දිනක් බුදුරජාණන් වහන්සේ කුලේ දුබ සදා රැකියු තොත්තිසේන සත්‍යකියු පින්වතානි අවුදෙන්නට දැකිලා අනිගනියරට ඉන්නේ සීනිසා විවිසොරා පොලි ආරම්භ වුණු මේ සුවිශේෂ බෝධි වර්ණාභ්‍යා සියලුම දෙවියන්ගේ ආරාධනාවන් ආශිර්වාදයන් ලබා ගැනීමෙන් එක උදෑසන මේ දේව පූජාව සිදු කරනවා. ඒ වගේම තමයි දායක සාන්තිකරණය පැවැත්වෙනවා. මේ දෙවියන්
දරු සිඟිත්තා නිදා සිටියේ දේවිය තුරුලේ නම් දේවිය දැනගත යුතුයි. දරු පැටියාට කුමක් සිදු වුයේ නැතිව. අනේ ස්වාමීනි මගේ පුත් කුමාරගෙන සොයා බලනවා ස්වාමීනි. මගේ පුත් කුමාරයා තිරියන්ගේ බෙත්ත හැරගෙන යන්නේ කවුරුද රාජා? අඥාන ප්‍රශ්න මගෙන් අහන්න එපා දේවිය. නාමයෙන් යුතුයකයි. පති වසරක්